ආයිබෝන් කියලා අදත් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා ලෝකයේ අයල්ගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මේ මෙයා දකින්නේ ලෝක ප්‍රසිද්ධ බර්ජ් ඛලීෆා කුළුණ දෙසට ඉරානයේ ඩ්‍රෝන් යානයකින් එල්ල වී තිබෙන ප්‍රහාරයක්. ඉතින් මේ ඩ්‍රෝන් ප්‍රහාරය නිසා කිසිවෙකුට ජීවිත හානියක් නම් වෙලා නැහැ. ඒත් ගොඩනැගිල්ලේ සුළු ගිනි ගැනීම් තත්ත්වයන් දක්නට ලැබෙනවා කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මල්වැඩි සංදර්ශනයක් නෙමෙයි. මේ තියෙන්නේ මැද පෙරදිග රටවල් වල ගුවන. ඉතින් බලන්නකෝ කොච්චර මිසයිල් තොගයක් මේ අහසේ එහෙ මෙහෙ ගමන් කරනවද කියලා. ඉතින් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක නරඹන වෙලාවෙත් මැද පෙරදිග රටවල් ලොකු යුද්ධයකයි සිටින්නේ. ඉතින් මේ වීඩියෝ ක්ලිප් ටික බලලම ඔයාම තීරණය කරන්නකෝ කොහොම යුදමේ තත්ත්වයක්ද මේ රටවල් වල තියෙන්නේ කියලා. මම සොයාගත්ත තොරතුරු වලට අනුව නම් ඉරානයේ නායකයා මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ශෝක දින කිහිපයකුත් ඔවුන් සංවිධානය කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ගැටුමට මූලික හේතුව වෙන්නේ ඉරානය විසින් න්‍යෂ්ටික අවිසා න්‍යෂ්ටික බලාගාර ඉදිකරන නිසායි. මේ ඉන්න කවුද? පූසිකුයි ලේනකුයි නේද? ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක බලනකොට මට මතක් වුණේ ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක. ඉතින් ජෙරි නැති වුණාට ජෙරි වෙනුවට ලේනෙක් නම් ඉන්නවා, ටොම් වෙනුවට ටොම් ඉන්නවා. ඉතින් බලන්නකො මෙයාගේ සෙල්ලම්. ඉතින් මේ ලේනගේ ඇක්ටින් නම් සුපිරි නේද? ලේන මැරුණා වගේ ඉන්න විදියත් මේ වීඩියෝ ක්ලිප් එකේම තියෙනවා. බලන්නකො ඒකත්. ලේනගේ මේ ඇක්ටින් එකට නම් ඔස්කා සම්මානයක් දීලත් මදි නේද? ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක මම ඩවුන්ලෝඩ් කරගත්තේ TikTok එකෙන්ද කොහෙද? හරියටම මට ඉතින් මතක නෑ. අන්තර්ජාලයෙන් තමයි කොහොමුණත් මම මේක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් යාළුවනේ හොඳ වෙලාවට මට නම් පේන්නේ මේ පූසා වෙජිටේරියන් පූසෙක්. නැත්තම් මේ වෙනකොට මේ ලේනගේ කෑලිවත් හොයාගන්න හම්බෙන්නේ නෑ. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරලා like කරලා bell icon එකත් click කරලාම තියාගන්න. ඉතින් ඔයාගේ හඳට යන යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන් යන්නකෝ. මේ තියෙන්නේ නම් ඇත්තටම හඳට යන SpaceX9 රොකට් යානයයි. ඉතින් ඔයා මීට කලින් රොකට් යානයක් අහසට යනවා දැකලා තිබ්බේ නෑ නේද? ඉතින් මේ වගේ අනුන් පුදුම වීඩියෝ අපි හැමදාමත් ගේනවා. ඉතින් මේ වීඩියෝ බලන්න නම් ඕගොල්ලෝ අපිව subscribe කරලා like කරලා තියාගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට මේ අයියගේ වීඩියෝ දැකලා නැති වෙන්න බෑ. මේ ඉන්නේ කළු ජාතිකයෙක් වෙන පවුල්. මෙයා ලංකාවට තමයි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නේ. ඉතින් එයා කන්ටෙන්ට් බලන් ඉන්නත් ආසයි. ඉතින් බලන්නකො මෙයාට අපිටත් වඩා හොඳට සිංහල පුළුවන් නේද? අනේ ඉතින් බලන් ඉන්නකෝ මේ සින්දුවටම සෙට් වෙන මේ එළදෙනගේ ඇක්ටින් එකත් කොහොමද කියලා. මේ දවස්වල ඉතින් ගොඩාක් පළාත්වල ගොයන් කැපෙනවා. මං ඉතින් දැකලා තියෙන්නේ චේන් මැෂින් සහ ටයර් මැෂින් යොදාගෙන ගොයන් කපනවා. ඊට අමතරව දැකිලි භාවිතයෙන් මිනිසුන් ගොයන් කපනවා. ඒත් ඉතින් මේ වීඩියෝ එකේ තියෙන මේ මැෂින් එක නම් මං කවදාවත් ඇහැටවත් දැකලා නැහැ. ඉතින් මේක දකින්නේ මේ වීඩියෝ එක නිසා. අන්න මේ මැෂින් එක කලින් දැකලා තියෙන අය මේක තියෙන පළාතත් එක්කම යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. මේ යන්ත්‍රයෙන් නම් පිදුරුයි V2 වෙන වෙනම වෙන් වෙනවද කියලා නම් හරියටම මට තොරතුරු හොයාගන්න හම්බුන්නේ නැහැ. කොහොමද ඉතින් ලයිට් පාර නේද? ඉතින් මොඩිෆිකේෂන් එක නම් කරලා තියෙනවා. ඉතින් මඩේ ගියත් වාහන වලට ආස කරන මෙන්න මේ වගේ මිනිස්සු කොට්ටාසයකොත් ලංකාවේ ජීවත් වෙනවා. ඉතින් බලන්නකෝ දම් රැජින නිර්රැජින මොරර පැටික්ක වගේද මෙන්න මේ ගොයන් කපන ගොයම් රැජින කියලා. මේ වීඩියෝ ක්ලිප් එක නම් මම ගත්තේ Facebook එකෙන්. මොනවා වුණත් මේ කරපු මොඩිෆිකේෂන් එකෙන් මේගොල්ලෝ වාහන වලට පට්ට ආදරේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් බස් කලාව වගේම ගොයම් මැෂින් කලාවත් දැන් සුපිරියටම වෛරල්. ඕගොල්ලන්ගේ පැතිවලත් මේ වගේ මැෂින් එකක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ කලින් දැකලා තිබ්බේ නැති අය මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එක උත් දාගෙන යන්න අමතක කරන්න එහෙම එපා. චොකලට් නම් ඉතින් හැමෝම කාලා තියෙනවා. ඔයත් චොකලට් කාලා තිබ්බට මේ වගේ චොකලට් වෝටර් පෝල් එකක් දැකලා තිබ්බේ නෑ නේද? ඉතින් බලන්නකෝ මේ චොකලට් වෝටර් පෝල් එකෙන් මිනිස්සු චොකලට් කන විදිය. මේ චොකලට් වෝටර් පෝල් එක නම් පීටල් තියෙන්නේ කොහෙද කියලා මට හරියටම හොයාගන්න බැරි වුණා. මට හිතෙන්නේ මේක මැද පිටිදික රටක තමයි පීටල් ඇත්තේ. මේ වීඩියෝ ක්ලිප් එක හොඳට බලන්නකෝ. මොකද අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න මේ වීඩියෝ ක්ලිප් එක අතිශය වැදගත් වෙනවා.
මෙන්න බලන්නකෝ ඔල්ලෝසුවක සූක්ෂම ලෙස කැමරාවක් සවි කරලා තියෙන හැටි. මේ ඔල්ලෝසුව යම්කිසි ස්ථානයක තියලා අපිට ෆෝන් එකට ඇප් එකක් දාගෙන මේ ඔල්ලෝසුවේ තියෙන කැමරාවෙන් එතන වෙන සිද්ධිය බලන් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ලෝකේ තියෙනවා කියලා දැනගෙනම අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. මෙන්න බලන්නකෝ මේ ටෙඩි බෙයාගේ ඇස්වල සූක්ෂම ලෙස කැමරා සවි කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලලම ඕගොල්ලෝම තීරණය කරන්නකෝ ඕගොල්ලන්ගේ පෞද්ගලිකත්වය කොතරම් සුරක්ෂිතද කියලා. මේ වගේ දේවල් වලින් වැළකී ඉන්න අපි දැනගන්න ඕන. නංගියේ මල්ලි ඕගොල්ලෝ මේක විනෝදයට කරාට මේ වගේ වැඩ නම් තවත් කරන්න එපා. මේ රස්සා වැඩිපුරම කරන්නේ කැම්පස් සෙට් එක. කැම්පස් සෙට් එක තමයි මේ විදියට හෑන්ඩ් බිල් බෙදලා එදා වේල හොයාගන්නේ. අපි හැමෝම පැන්සල් දාන්න පර්ස් භාවිතා කරලා තියෙනවනේ. ඉතින් ඔයන් මීට කලින් මේ වගේ ලස්සන පර්ස් එකක් දැකලා තියෙනවද බලන්නකෝ. අපි හැමෝම සබන් බෝල පුම්බල් තියෙනවා. ඉතින් ඔයත් මීට කලින් මේ වගේ ලොකු සබන් බෝලයක් දැකලා තියෙනවද බලන්නකෝ. බලන්නකෝ මේ සබන් බෝල වල විශාලත්වය. කට් එකක් ගහනවා නම් මචං මෙන්න මේ වගේ ලස්සන කට්ටයක් ගහන්න ඕනේ. ඉතින් බලන්නකෝ මේ අංකල් මේ ගහන කට් එකේ ලස්සන. එයාගෙත් කොණ්ඩේ තියෙන යාළුවට මේ වීඩියෝ ක්ලිප් එක ෂෙයා කරලා එයාට මේ වගේ ලස්සන කට්ටයක් ගහන්නේ කියලා කියන්න. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න හැම එපා හොඳද? මෙන්න බලන්නකෝ කොන්ක්‍රීට් දාන්න භාවිතා කරපු සැටලිමක් ගලවන විදිය. මේ සැටලිම ගලවන විදිය නම් හරිම අනුතුරුදායකයි. අපි හැමෝම පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවනේ. ඉතින් මේ ක්‍රිකට් සෙල්ලම් කරන බෝල කොහොමද හදන්නේ කියලා ඕගොල්ලෝ මීට කලින් දැකලා තිබ්බේ නෑ නේද? ඉතින් මේ නිෂ්පාදනය කරන්නේ ලෙදර් බෝල් නම් නෙමෙයි. මේ ඉතින් නිෂ්පාදනය කරන්නේ සොෆ්ට් බෝල්. ඉතින් එහෙනම් බලන් ඉන්නකෝ කර්මාන්ත ශාලාවල සොෆ්ට් බෝල් නිෂ්පාදනය කරන ආකාරයත්. මේ සර්වලින් දාන වැඩකිට නම් ඕගොල්ලෝ මීට කලින් දැකලා ඇති. ඉතින් මෙන්න මේ වගේ වැඩකිට ඕගොල්ලොත් මීට කලින් දැකලා තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. බලන්නකෝ අද කාලේ තාක්ෂණයේ දියුණුවේ මෙන්න මේ වගේ ලේසර් තාක්ෂණයක් භාවිතා කරලා ලස්සනට කැටයම් කරන ආකාරය. ඉතින් ඔයාට මෙන්න මේ යන්ත්‍රය භාවිතා කරලා ලොකු කුඩා ඕනම් බැටරියක වෝල්ටීයතාවය මැනගන්න පුළුවන්. ඉතින් අදට අපි ගිහින් එන්නම්. අපිව subscribe කරලා like කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා.